ඔයා දන්නවද එක බටන් එකක් ප්‍රෙස් කරලා මිනිත්තු කිහිපයකින් මුළු නගරයක් අතුරුදහන් කරන්න පුළුවන් මිසයිලයක් ගැන? මේක විද්‍යා ප්‍රබන්ධන කතාවක් නෙවෙයි. මේ තමයි RS-28 සර්මාට් කියන ලෝකේ භයානකම න්‍යෂ්ටික මිසයිලය. මේ මිසයිලය නිෂ්පාදනය කරලා තියෙන්නේ රුසියාව විසින්. බරටොන් 200කට වැඩි මේ මිසයිලයට කිලෝමීටර් 10000ක දුරක් ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකේ ඕනෑම තැනක් විනාශ කරන්න මේ මිසයිලයට පුළුවන්. හැබැයි මේ මිසයිලය භයානක වෙන්නේ මේක ගමන් කරන දුර නිසා නෙවෙයි. මේ එක මිසයිලයක න්‍යෂ්ටික යුදයිස් 10ක් 15ක් විතර ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ එක මිසයිලයකින් නගර කිහිපයක් විනාශ කරන්න පුළුවන්. ඔයා හිතන්නේ මේ මිසයිලය නතර කරන්න පුළුවන් කියලාද? නැහැ. ඒක එහෙම නෙමෙයි. මේ මිසයිල වලට රැවටෙන ඉලක්ක අනපේක්ෂිත මාර්ග වගේම අධික වේගයක් තියෙන නිසා මේ මිසයිල් නවත්තන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ මිසයිලයට නික්නේම් එකක් තියෙනවා. ඒ තමයි සටාන් 2 කියන්නේ. මේ එක මිසයිලයකින් අපේ රට වගේ රටක් නැති කරන්න පුළුවන්. හැබැයි මේ වගේ මිසයිල භාවිතා කරනවා කියන්නේ න්‍යෂ්ටික යුද්ධය ආරම්භ වෙන්න පුළුවන්. ඔයා හිතන්නේ මේ වගේ මිසයිල තියෙන කෙන ලෝකේ ආරක්ෂා වෙනවා කියලාද? ඔයාගේ අදහස කමෙන්ට් කරන්න යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.